අයිබෝන් හැමෝටම ආදරණීය අම්මලා තාත්තලා වෙනුවෙන් වයස අවුරුදු 3ත් 6ත් අතර ඉන්න ඔයාලගේ පොඩ්ඩන්ගේ බුද්ධි වර්ධනය සහ කුසලතා වැඩි දියුණු කරන්න උදව් වෙන අනිවාර්යෙන්ම තිබිය යුතු සෙල්ලම් බඩු 5ක් ගැනයි අද මම කතා කරන්නේ. මුල් ළමාවේ ඉන්න පුංචි දරුවන්ට සෙල්ලම් බඩු අරන් දෙනකොට ඒ වයින් දරුවාගේ මොළයට ලැබෙන උත්තේජනය ගැන හිතන එක හරිම වැදගත්. බලන්නකෝ මේ සෙල්ලම් බඩු 5 ඔයාලා දරුවන්ට අරන් දීලා තියෙනවද කියලා. පළවෙනුවට පසල්ස්. දරුවා පසල්ස් එක කොටස් ගලවලා ආපහු නිවැරදිව සම්බන්ධ කරන්න උත්සාහ කරනකොට ඔවුන්ගේ ගැටලු විසඳීමේ හැකියාව සහ සිතීමේ ශක්තිය ඉතාමත්ම හොඳින් වර්ධනය වෙනවා. 2. බිල්ඩින් බ්ලොක්ස් හෝ ලෙගෝ. බිල්ඩින් බ්ලොක්ස් එක මත එක තියලා විවිධ නිර්මාණ කරනකොට දරුවාගේ පැන්සල් ග්‍රහණය දියුණු කරන ඇඟිලිවල ශක්තිමත් භාවය සහ සියුම් චාලක කුසලතා ඒ කියන්නේ ෆයින් මෝටර් ස්කිල්ස් ඉතා වේගයෙන් දියුණු වෙනවා. 3 වෙනුව නූලකට පබුළු ඇමිනීම හෝ සිදුරු වලින් නූල් දැමීම වැනි සෙල්ලම් වලින් දරුවාගේ අත් ඇස් සම්බන්ධීකරණය අපි මේකට කියනවා hand eye coordination කියලා. ඒ වගේම අවධානය concentration කියලා අපි කියනවා උපරිම වර්ධනය වෙනවා. 4 වෙනුවට pretend play. kitchen set, doctor set වැනි දේවල් උපයෝගී කරගෙන දරුවන් චරිත නිරූපණය කිරීමේ සෙල්ලම් කිරීම මගින් දරුවන්ගේ මනං කල්පිත හැකියාව සමාජීය කුසලතා සහ නිර්මාණශීලීත්වය ඉතා ඉහළ මට්ටමකට පවත් වෙනවා. 5 වෙනුවට සංගීත භාණ්ඩ. සයිලෆෝන්, කීබෝඩ් හෝ ගිටාර් වැනි කුඩා සංගීත භාණ්ඩ සමග සෙල්ලම් කිරීමෙන් දරුවන්ගේ මතක ශක්තිය සහ කන්සන්ට්‍රේෂන් බෙහෙවින් දියුණු වෙනවා. නොදන්න අම්මලා තාත්තලාටත් බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලගේ බබාලා මේ වයින් වැඩියෙන්ම සෙල්ලම් කරන්න කැමති මොන වගේ සෙල්ලම් බඩුත් එක්කද කමෙන්ට් එකක් දාගෙන යන්න.